සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සියලු දෙනාට. කොහොමද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ අමුතුම තැනකට. මේ ඉන්නේ රොමේනියාවේ ක්ලූජ් නැපෝකා. අපි දැන් ඉන්නේ චෙතස්සුයියා පාක් එකට යන ගමන්. හරිම ලස්සනම තැනක්. ඔයාලා යන්නම ඕන තැනක්. මම අද ආවා. දැන් මේ තියෙන පල්ලෙහා කොටස. දැන් අපි යන්න හදන්නේ උඩට. අපි ගිහලා බලමු. අපි දැන් මේ උඩට නැගගෙන යනකොට මේ තව හරි අමුතු තැනක් හම්බුණා. මෙතන බින්ගයක් තියෙන්නේ. කොහෙට යන එකක්ද මොන වගේ එකක්ද දන්නේ නැහැ. නිකන් ගල් ගුහාවක් වගේ තැනක්. ඔන්න බලන්න guys. ආයක සංරක්ෂිත මොඩල් එකක තියෙන්නේ. ඇතුළට යන්න බැරි වෙන්න. තේරෙනවනේ? right. අපි ගිහලා බලමු. තව චුට්ටක් ඉස්සරහට. ලොකු කැලාවක තියෙන මේ view point එක. කන්ද නැගගෙන යන්න තියෙන්නේ. මම හිතන විදිහට කිලෝමීටර් කොටක ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හරි ලස්සනයි මේක. තව අපි උඩට ගිහිල්ලා බලමු ඒරියා එක කොහොමද කියලා. ඔන්න අපි දැන් මගක් ආවා. ටිකක් මහන්සිය පොඩ්ඩක් වාඩි වුණා ටිකක්. මොකද කන්ද උඩට යන්න ඕන. දැන් විනාඩි 3-4ක් වගේ ආවා. පඩිපෙළ උසට වැඩි. ඒකින්ද පොඩ්ඩක් වාඩි වුණා. විනාඩි 5ක් විතර ඉඳලා දැන් මේ යන ගම අපි යන ඉස්සරහට යම් බලන්න. මොකද්ද වෙන්නේ කියලා බලන්න. ලේසි නෑ යන එක. නගින්නේ තියෙනවා තිරිපාද යනවා වගේ. සීතලයි කියලා ජැකට් එක දාගෙන ආවට ප්‍රශ්නේ දැන් නගිනකොට. ඒකින්ද ජැකට් එක ගලවගෙන යන එක හොඳයි කියලා හිතනවා. දාගන්න අපිට. යා. ඔන්න දැන් අපි තව මගකට ආවා. මේකත් හරි ලස්සන තැනක්. සමහර කට්ටිය ඇවිල්ලා මේ හරිය පොඩක් මහන්සි නිමල තමයි යන්නේ. මේ වගේ තැන් වල වාඩි වෙලා ඉඳලා යනවා බලන්න මුළු ඒරියා එකම කවර් වෙන හැටි. මේ අපි මගකට ආවා විතරයි. සාමාන්‍යයෙන් මීටර් 400ක් විතර වගේ දුරකට මේ ඇවිල්ලා ඉන්නේ. තව එහෙමම යන්නත් තියෙනවා. දැන් මේ සාමාන්‍යයෙන් ආපු භාගෙන් කාලක් විතර ඇවිල්ලා මේ වගේ view එකක් නම් ඉස්සරහට තව උඩට යනකොට කොයි වගේ පෙනෙයිද? එහෙනම් අපි තව උඩට ගිහලා බලමු. ඔන්න guys අපි දැන් තව ටිකක් දුර එනකොට දැන් සන්සෙට් එකට බොහොම ළඟ වෙලාවක් තියෙන්නේ. එතකොට අපි උඩට ගියාම මොන වගේ විදියට පේයිද කියලා හිතා ගන්න අමාරුයි. දැන්ටම පේන විදිහ පේනවනේ. මොකද ඉර දිහා බලන්නත් බෑ. අපි යමු ඉස්සරහට තව. ඔන්න guys ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට දැන් තමයි ආවේ. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ දුරක් වගේ අපි ආවා. දැන් මහන්සියෙන් ආවා. දැන් ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ඒරියා එකේ ඉඳලා කොහොමද මුළු සිටි එකම පේන්නේ කියලා. ඒකයි මේක ගොඩක්ම වැදගත්.
view point එකක් වෙන්නේ සෙතොසියා පාක් වල හොඳම view point එක විදිහට ක්‍රූස් නැපෝකා වල මේක තමයි තියෙන හොඳම view point එක. ඔයාලා බලන්න පුළුවන් දැන් පේන තැන තමයි ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ලොකුම ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක ක්‍රූස් නැපෝකා වල තියෙන දැන්ට එතනින් එහා ගියපු ඔක්කොම කඳු වැටිය උඩ අහස යන ජෙට් ටික ඔක්කොම ටික මාරම ලස්සනට පේනවා. මේ පැත්තෙන් හඳ භාගෙ තියෙනවා. අර පැත්තෙන් සන්සෙට් එක දැන් තව පැය භාගයක් විතර යනකොට පල්ලෙහාටම යනවා. කඳු වැටින් පල්ලෙහාට යනවා. ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ හැම දෙයක් එක්කම ඔයාලට පේනවා අර කඳු වැටිය වල වට වෙලා තියෙනවා. මේ බිල්ඩින් ඔක්කොම ටික පේනවා. හරිම සුන්දර තැනක්. මේ අමාරුවෙන් මෙතනට ආවා. දැන් තමයි අමුතුම ලුක් එකක් තියෙන්නේ. මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම ගන්නකොට අමුතුම ලුක් එකක් තියෙන හිතා ගන්න බැරි ඒරියා එකක අපි ඉන්නේ. පුදුම ලස්සනක් තියෙන මේ ඒරියා එක හැමෝටම එන්න කියලා අපි කියන්නේ මේ හැරි ඇවිල්ලා බලන්න හොඳ ලස්සන තැනක්. මහන්සියත් එක්ක හරිම අමාරු. ඔන්න ගයිස් බලා ගන්න ලුක් එක කොහොමද කියලා. ඔන්න ගයිස් අපි ආවා ක්‍රෝෂ්නපෝකා වල view point එකට යාළුවෙක් හම්බුණා. එයා ඇවිල්ලා රෂ්‍යාවල. Hello, nice to meet you. Yeah, nice to meet you too. Where are you from? From Russia. Russia. St. Petersburg. Yes, I'm from Sri Lanka. Sri Lanka, yeah. Yes. Yeah. Are you coming to work here or just traveling? No, just like visiting, yeah. Oh wow, wonderful, wonderful, wonderful. Happy to meet you actually. So Yeah, same for you me. people are very nice actually. Yeah, actually Yes, too. yes. Yeah. Thank you so much. Thank Thank you you. so Yeah. much. Nice to meet you. මේ දැන් ඔයාලට මේ පේන හොටෙල් එක ඇත්තටම හරි ලස්සන හොටෙල් එකක්. මා අමුතුම ඩිසයින් එකකට හදපු හොටෙල් එකක්. මේක ගොඩක් ජනාකීර්ණ හොටෙල් එකක්. ඒ කියන්නේ රූම් 50කට 60කට වඩා තියෙන හොටෙල් එකක්. ඒතර මේක ඉන්ඩෝර් ස්විමින් pool එකක් පවා තියෙනවා. ගොඩක් ජනප්‍රියයි. මේ හරිම ලස්සනයි. මෙතනට නම් හරියට පේන්නේ නැහැ. නමුත් ඔයාලට පොඩ්ඩක් ඩිසයින් එක දැන්ට බලා ගන්න පුළුවන් ওই විදිහට. දුරට තමයි ගොඩක්ම ලස්සනට පේන්නේ. අපි බලමු තව ඉස්සරහට ගිහලා ගන්න පුළුවන් වුණොත් හොඳ ක්ලිප් එකක්. ඔන්න අපි දැන් ආයෙත් උඩට ආවා. ආයෙ මේ සන්සෙට් එක පෙන්වන්න කියලා. මොකද අර පැත්තෙන් බහැලා යනකොට ඉර හොඳටම බහැලාගෙන ගිහිල්ලා ඉවරයි. අවසාන හරිය තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. හරිම ලස්සනයි. ඔන්න ඔය ටික විතරයි දැන් බලා ගන්න පුළුවන් උනේ. විනාඩි කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගිහිල්ලා. හරි ලස්සනයි. මේ ඒරියාකට ගොඩක් ෆොරිනර්ස්ලා එන්නත් හේතුව ඔය සන්සෙට් එක බලා ගන්නයි. මෙතන තියෙන සුන්දරත්වය බලා ගන්නයි. මේ මාත් එක්ක ආපු මගේම අනිත් එක. මට හැම දෙයකටම සහයෝගයට ඉන්න එක. දැන් හොඳටම රෑ වීගෙන එන වෙලාව මේ. Our house is not far away from this. The Grand Hotel Italia. Yeah. Around that area. But you have to ride from here over there. හැම තප්පරයකටම ෆ්ලයිට් එකක් යනවා. ඔයාලා බලන්න පුළුවන් හොඳටද?
අන්න guys අපිට වෙලාවේ බලා ගන්න පුළුවන් මේ ෆ්ලයිට් එකක් යන එකක්. මොකද අපි ඉන්නේ ගොඩක් උඩ. මොකද එයාපෝට් එක ළඟ නිසා උඩ යන එක මොකට ටිකක් පැහැදිලිව පේනවා. guys අපි දැන් මේ ඩෙස්ටිනේෂන් එකෙන් යන්න හදන්නේ ගොඩක් රැ වෙලා තියෙන්නේ ගොඩක්ම රැ වෙලත් නෑ සාමාන්‍ය විදිහට රැ වීගෙන එන්නේ මට දැන් පෙන්වන්න ඕන දැන් රැ වීගෙන එනකොට මේ තියෙන ලයිට් එළිය මේ ඒරියා එකේ තියෙන ලස්සන පාරේ ලයිට් දාලා හැමදේම දාලා මාර ලස්සනට තියෙන view එක මේ දැන් අපි පිටත් වෙන කියලා හදන්නේ මොකද රැ වීගෙන එන්නේ යන්නත් තියෙනවා තව කිලෝමීටර් ගාණක් අපිට අපි ඉන්න තැනට ඒකෙන් අපි යන්න යමු යා ආවා වගේම දැන් පල්ලම් බහින් තියෙන්නේ. දැන් නම් මහන්සි නෑ. අපි යන්තියක් ඉස්සරහට. දැන් නම් සීතල පොඩ්ඩක් වැඩි වීගෙන එන්නේ. අපි ආවේ මේ පාර දිගේ බලන්න සාමාන්‍යයෙන් පඩිපෙළ කීයක් වගේ අපි නැගගෙන උඩට ගියාද දැන් යන ගමන් තියෙන විදියයි වෙනස කොහොමද කියලා. ඔන්න guys
උඩටම නැග්ගා. දැන් පල්ලෙහාට ආවා. තව බොහොම පොඩි දුරයි තියෙන්නේ අපේ මේන් රෝඩ් එකට යන්න. ගමන ඉවරයි. අපි එහෙනම් වෙන දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට බුදුසරණයි. එහෙනම් තව දවසක හම්බෙමු. යම්.